පින් එක කැඩිලා මෙන්න මේ විදිහට ඔය බලා ගන්න පුළුවන් charging pin එකේ port කැඩිලා. එතකොට අපි දැන් කරන්න යන්නේ මේකට charging port එකක් දානවා වෙනුවට charging flex එකම මාරු කරන්න තමයි යන්නේ. දැන් අපි ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට ගලව ගන්නවා. ගලවගෙන ඉවර වෙලා මේකට අපි charging flex එකක් අනිත් එකක් දාලා වැඩි කස්ටමර්ගේ වැඩි කරලා දෙන්න යන්නේ. ඔයගොල්ලෝගේ ෆෝන් එකෙත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් එන්න විශ්වාසයෙන් SM මොබයිල් බිංගිරිය ඔයගොල්ලෝගේ ෆෝන් එකේ ඕනම display, battery, charging pin, charging flex, mic ඒ වගේම ඕනම ගැටලුවක් software fault, FRP, lock වෙච්ච ෆෝන් ඕනම ෆෝන් එකක් අපි ගාවට එන්න අපි අලුත් වැඩියා කරලා දෙනවා. මේකේ ළඟට මට පේන්නේ මේ charging pin එක කැඩිලා බලා ගන්න. අපි මේ flex කැල්ලක් දාලා ෆෝන් එක fix කරන්න යන්නේ. හරිම පහසු repair කියන එක අපි ළඟදීම online හෝ physically class එක පටන් ගන්න තමයි අපි හිතන් ඉන්නේ. ඉතින් අපිත් එක්ක join වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න. අනාගතයේ repair field එකේ තියෙන අඩුපාඩු පුරවන්න, තමන්ගේ අතට කීයක් හරි හොයාගන්න හැම දෙයකම මේක මාර වටිනවා. charging slot එකක් දානවා කියන එකේ profit එකක් තියෙනවා ලොකු. ඒ වගේම charging flex එකක් දැම්මත් ඒ වගේම ලොකු profit එකක් තියෙනවා. කාලේ ඉක්මන් එනිසා මේක ඉක්මන් කරලා දෙන්න ඕන නිසා මේකේ මේ charging slot එක දාන්න නැතුව charging මේ flex එකම දාන්න යන්නේ, subboard flex එකම. ඉතින් මේ ඔයගොල්ලන්ට අපිත් එක්ක හැමදාම එකතු වෙන්න කියලා කියනවා. අපි මගේ වීඩියෝත් එක්ක SM mobile follow කරලා තියාගන්න. s.m mobile මගේ TikTok page එක follow කරලා තියාගන්න, like කරන්න. හැමදේම ඉස්සරහට වීඩියෝ වලින් අපිට බලා ගන්න පුළුවන්. online class තියෙනවා. මේ වීඩියෝ බලලා උනත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් subscribe කරලා තියාගන්න.